ගෙදර ඉන්න දරු තුන්දෙනා ගොඩාක් ආස නිසා අද කිසස් ටිකක් හදන්න හිතුණා. බිත්තර සුදු මද 4ක් අරගෙන බෝල් එකට දාගෙන ඊට පස්සේ බිත්තර සුදු මද ටික පොඩ්ඩ වෙලාවක් බීට් කරගත්තා. සීනි ග්‍රෑම් 300කින් පොඩ්ඩ සීනි බිත්තර සුදු මද ටිකට එකතු කරන ගමන් බීට් කරගත්තා. බීටර් එකේ තියෙන වැඩිම වේගෙට දාලයි බිත්තර සුදු මද ටික සීනි එකතු කරන ගමන් බීට් කරේ. ඒ අතරෙම වැනිලා වලින් තේ හැඳි භාගයක් එකතු කරා. දෙහියුෂ වලිනුත් තේ හැඳි කාලක් වෙන්න එකතු කරලා හොඳට බීට් කරා. මෙන්න මේ පදමට එන්න ඕන. ඊට පස්සේ ඉතින් කැමති වර්ණයක් එකතු කරගන්න පුළුවන්. මම නිල් පාට එකතු කරේ. නිල් පාට එකතු කරලත් පොඩ්ඩ වෙලාවක් බීට් කරලා ඊට පස්සේ ආපහු හොඳට ස්පැචුලා එකෙන් කලවම් කරා. පේස්ට්‍රි බෑග් එකකට ලොකු නොසල් එකක් දාලා ලෑස්ති කරන් තිබ්බේ. ඊට පස්සේ කිසස් මිශ්‍රණේ ඒ බෑග් එකට දාලා ලෑස්ති කරගත්තා. ලොකු නොසල් එකක් කියලා මං කිව්වේ මං ඔය නොසල් වල නම්බර්ස් වැඩිය දන්නේ නැති නිසා. අවන් එකේ ට්‍රේ දෙකටම බේකින් පේපර්ස් දාලා ලෑස්ති කරගෙන හිමීට නොසල් එකෙන් කිසස් තියාගත්තා. එක එක හැඩවලට නොසල් වලින් තියන්න පුළුවන්. මං ඉතින් ලේසිම නොසල් එක තමයි පාවිච්චි කරේ. අවන් එක සෙල්සියස් අංශක 130ට උඩ යට දෙකම ප්‍රීහීට් වෙන්න දාලා විනාඩි 50ක් කිසස් ටික බේක් වෙන්න දැම්මා. බේක් වෙලා එළියට ගනිද්දි කිසස් ටිකක් පුපුරලා තිබුණා. සමහර විට මම බේක් වෙන්න දාපු වෙලාව වැඩි ඇති. වෙනදට මම සෙල්සියස් අංශක 120ට විනාඩි 50කුයි දාන්නේ. කමක් නෑ. ඒකිනුත් දෙයක් මං ඉගෙන ගත්තා. ගොඩාක් ස්තුතියි අහන් හිටියටයි බලන් හිටියටයි.